අයිබෝන් අද අපි ඊටම වැදගත් මාතෘකාවක් කතා කරන්න යන්නේ. අපි ගිය සතියේ මතක ඇති දරුවෙක් ලැබීමට අවශ්‍ය මූලික අංග වලින් සරුකාලය ගැන කතා කළා. අද අපි කතා කරන්නේ දෙවෙනි කොටස වන ශේෂ්ත්‍ර. ඒ කියන්නේ ඊටාම නිරෝගී ප්‍රජනන ඉන්ද්‍රිය පද්ධතියක් ඇය සතු වෙන්න ඕනේ නිරෝගී දරුවෙකු බිහි කිරීම සඳහා. ඒක ස්වභාවයෙන්ම ඇයට දීලා තියෙන දායාදයක්. ඉතා නිරෝගී යෝනි මාර්ගයක්, ගර්භාෂය, ඇලෝපියන අල්සාටිම්බෝෂ කියන හතරේම නිරෝගීතාවයේ අතිශයින් අත්‍යවශ්‍ය. ඒ කියන්නේ නිරෝගී විය යුතුයි ඉතා නිරෝගී දරුවෙක් හරි පිළිසිඳ ගැනීම සඳහා. ඒ කියන්නේ දරුවෙකු ලබා ගැනීම කියන එක දරුවේ ඒක රෝගයක් විදිහට අපි සලකන්නේ නැහැ. පමා වීම, මත්සරුභාවය කියන එක. මෙතනදී අවශ්‍ය මූලික කරුණු හතර අපි සම්පූර්ණ කිරීම තමයි දරුවෙකු ලබා ගැනීමේ මූලික රහස වෙන්නේ. දැන් ශාස්ත්‍රීය වශයෙන් අපි ගත්තොත් ප්‍රධාන වශයෙන් ශාස්ත්‍රය ගැන ආයුර්වේදයේ වාක් විස්තර දක්වලා තියෙනවා. මෙතනදී මට විශේෂයෙන් කියන්න ඕනේ අපි ස්වභාවික විද්‍ය යන වෛද්‍ය ක්‍රමයක් නිසා ආයුර්වේදය දැන් මෙතනදී අපි අර නාලවල අවරෝධතා එවැනි දේවල් තිබුණත් අපිට ඊටාම නිරෝගී හොඳ ප්‍රතිකාර ක්‍රමයක් තියෙනවා. අතිසාරක උත්තරවස්ති කියන ප්‍රතිකාර ක්‍රමය අපි එම ඖෂධ යවනවා ගර්භාෂය පැලෝපියන් ආහාර ටිම්බකෝෂ දක්වා. ඉතින් තාම වැදගත්. මොකද අපි කිසිම අතුරු උපද්‍රවයකින් තොරව, ශල්‍ය කර්මයකින් තොරව නාල අවරෝධතා, පැලෝපියන් නාල අවරෝධතා තිබුණා අපි ඒක නියම තත්වයට ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අපි දන්නවා ගර්භාෂයගත රෝග, ෆයිබ්‍රොයිඩ්, එන්ඩෝමෙට්‍රියෝසිස්, ඇඩිනෝමයොසිස්, චොකලට් සිස්ට් වැනි විවිධ දේවල් වලින් ඇතිවන ස්ථානික ඒ කියන්නේ ගර්භාෂයේ පිහිටීම් වෙනස් වීම. ඒ සියල්ල අපිට නැවත යථාර්ථයට පත් කරගන්න පුළුවන් මේ උත්තරවස්ති කියන අපේ ඖෂධ යැවීමේ ක්‍රමය මගින්. ඊට අමතරව අපි විශේෂයෙන් අපේ ඖෂධ තියෙනවා තාම අනර්ග ඖෂධ. ඒ වගේම සම්පූර්ණයෙන් අර ෆයිබ්‍රොයිඩ් වැනි තත්ත්වයන් සම්පූර්ණයෙන් දිය කියලා හැරීම, එන්ඩෝමෙට්‍රියෝසිස් කියන තත්ත්වයන් ඒව නැති කරලා නියම තත්ත්වයේ යෝනි මාර්ගයේ පිහිටීම. පීඨවීම ඉතාම වැදගත්. ඒක ආයුර්වේදයේ අපි සාර්ථකත්වයේ රහස ඒක තමයි. ඒ නිසා අපි අද ශාස්ත්‍රය ගැන කතා කරා. ඒ ඖෂධ සහ ප්‍රතිකාර ක්‍රම ගැන අපි අනිත් දවසේ කතා කරමු. අම්බු කියන කොටස. ඒ කියන්නේ හෝමෝන වැනි දේවල් අපේ ශරීරයේ කොයි විදිහටද පිළිගන්න ඕනේ. ස්තුතියි.